අයිබෝන් අද අපි කතා කරන්නේ බලාපොරොත්තු වෙන ලංකාවේ ප්‍රථම වංශ කතාව ගැන. ඒ තමයි දීපවංශය. මේ දීපවංශය කියලා කියන්නේ අනුරාධපුර යුගයේ ලියවිච්ච ඉතාම වැදගත් කෘතියක්. මොකද මේක ලංකා ඉතිහාසයේ ප්‍රථම වංශ කතාව නිසා. ක්‍රිස්තු වර්ෂ 4-5 සියවස් 4 තමයි මේක ඇත්තටම රචනා වෙන්නේ. මේක රචනා කරපු කතුවරයා කියන එක ඇත්තටම මේ සොයාගන්න ඉතාම අපහසු කටයුත්තක්. ඒක සඳහන් වෙන්නේ නැහැ කොහෙවත්. නමුත් මේකේ තියෙන අර ගාථාවනේ කියන්නේ භික්ෂුණී ශාසනය පිළිබඳව තියෙන වැඩි නැඹුරුතාවය නිසා මේක හත්හල්ලක පිරිවෙනේ හිටපු භික්ෂුණීන් වහන්සේලා සමූහයක් විසින් රචනා කළා කියලා පුරාවිද්‍යාඥයන් මත පරලගලා තියෙනවා. කොහොම වුණත් මේකේ පරිච්ඡේද 22ක් තියෙනවා ඇත්තනම. නමුත් යම් යම් ස්ථානවල අඩුපාඩු දක්නට ලැබෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම කරුණු ඊටාම කෙටියෙන් තමයි දක්වලා තියෙන්නේ. දැන් මහා වංශයට සාපේක්ෂව ගත්තාම මේකේ යම් ආකාරයක කරුණු අඩුවක් තියෙනවා. කරුණු කෙටියෙන් තමයි දක්වලා තියෙන්නේ. ඒ වගේම පුනරුක්තිතා දෝෂ තියෙනවා. ඒ කියන්නේ යම් යම් ස්ථානවල අර එකම කරුණ නැවත වතාවක් හරිද එකම කරුණ නැවත නැවතත් අර ප්‍රකාශ කරන එක. ඒක ඊටාම නුසුදුසුයි මම දකින විදිහට මේ වගේ වංශ කතාවකට. ඒ වගේම පුනරුක්තිතා දෝෂ වලට අමතරව අපි ගත්තොත් එහෙම අර මතක ගාථා ශෛලිය කියන එකත් මේකේ යම් යම් ස්ථානවල තියෙනවා. ඒ කියන්නේ සමහරක් තොරතුරු ගාථාමය ස්වරූපයෙන් කාව්‍යමය ස්වරූපයෙන් දක්වලා තියෙනවා. ඒකත් අපිට යම් ආකාරයක අර කරුණ වල තියෙන තේරුම් ගැනීම වටහා ගැනීමට අභියෝගයක් හැටියට අපිට දක්වන්න පුළුවන්. ඒ වගේම අපි ගත්තොත් එහෙනම් මේකේ සංවිධානාත්මක භාවය පිළිබඳව යම් යම් ප්‍රශ්න තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි ගත්තොත් සංගායනා ධර්ම සංගායනා පිළිබඳව තොරතුරු අර අනුපිළිවෙලින් දක්වලා නැහැ. ප්‍රථම ධර්ම සංගායනාව, දෙවන ධර්ම සංගායනාව ආදී වශයෙන් නැතුව යම් ආකාරයක අසංවිධානාත්මක භාවයක් දක්නට ලැබුණා. කොහොම වුණත් මේක ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ ලංකා ගමනේ සිට මහසෙන් රජු සමයේ අවසානයේ දක්වා තොරතුරු අන්තර්ගත වෙනවා. ඒ නිසා සමස්තයක් වශයෙන් මේකේ අඩුපාඩු තිබුණා කියලා අපිට ඒක මගහරින්න බෑ. මොකද ඒක අපේ ලංකා ඉතිහාසයේ ප්‍රථම වංශ කතාව නිසා. ඒකේ තියෙන තොරතුරු නැවතත් ප්‍රතිනිර්මාණය කරලා ප්‍රතිසංස්කරණය කරලා ඊටාම හොඳ කෘතියක් මහානා මහමුදුරෝ පස්සේ කාලෙක ලියනවා. තමයි මහා වංශය. නිසා මහා වංශයට ප්‍රථමයෙන් ලියවුණු ලංකා ඉතිහාසයේ ප්‍රථම වංශ කතාව දීපවංශය ගැන අපි නැවත නැවතත් මතකයට නගා ගත යුතුයි.